භාවනා කරන අයට උපදින ලෝක මොනවද? මොනවද උපදින්නේ? භාවනාවල් හොඳට පුරුදු කරගත්තොත් ඒ බ්‍රහ්ම ලෝක උපගෝති. බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය පිණිස හේතු වෙනවා. කොහෙද උපදින්නේ? දැන් තියෙනවා කාම භවය, රූප භවය, අරූප භවය කියලා භව තුනක් තියෙනවා. දැන් පටිච්චසමුප්පාදේ වුණ භවය කියන එකට තියෙනවා භව තුනක් තියෙනවා. එකක් මොකද්ද? කාම භවය, රූප භවය, අරූප භවය. කාම භවයට අයිති වෙන්නේ කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීම. මොනවද? මනුස්ස ලෝකේ එන්න, තිරිසන් ලෝකේ යන්න, සතර පායේ යන්න, දෙවිය ලෝකවල යන්න. ඔය ඔක්කොම මොන භවයටද අයිති වෙන්නේ? කාම භවයට. ඒතර පව් කරගෙන තියෙනවා නම් කාමයන් නිසා ඔන්න සතර පාය යනවා. කාමයන්ට තියෙන උස්නාව ගෙවිලා නැහැ, පිනක් දහමක් කරගෙන ඉන්න. ඔන්න ඉතින් මනුස්ස ලෝකේ එනවා යන්තම් කෙනෙක්. ඊට දෙවියන් අතර උපදිනවා. එතකොට මේකේ භාවනා කරලා කවුරුත් නිරේ උපදින්නේ නැහැ. තිරිසන් ලෝකේ උපදින්නේ නැහැ. പ്രേත ලෝකේ උපදින්නේ නැහැ. සතර අපායේ භාවනා කරපුවයි උපදින්නේ නැහැ. භාවනාවට බාධා කරන අය උපදින්නේ නැද්ද? උපදිනවා. දැන් භාවනා කරන මිනිසුන්ට බයින මිනිස්සු, ගාන මිනිස්සු. එහෙම කරන මිනිස්සු කින් උපදිනවා. ඊට පස්සේ මනුස්ස ලෝකේ මේ භාවනාව කරලා සමාධියක් ආදිය දියුණු කරගන්න බැරි වුණොත් භාවනාවෙන් පුණ්‍ය ස්කන්ධයක් එක්රැස් වෙනවා. ඒ පිනේ විපාකයක් විදිහට මනුස්ස ලෝකේ ඉන්නත් පුළුවන්. ඒ කියලා කියන්නේ සාමාන්‍යයෙන් භාවනාවක් කරලා තියෙනවා යා. ඒකේ පිනේ විපාකයක් මෛත්‍රී භාවනාව කරලා පිනේ විපාකයක් විදිහට. ඒක තව ටිකක් වැඩි වුණොත් දෙවිය ලෝකෙත් උපදින්න පුළුවන්. ධාන තත්ත්වයට පත් නොවි තිබුණොත් ඒකේ මෛත්‍රී භාවනාවේ පිනක් විදිහට දෙවියන් අතර උපදිනවා. දැන් එක තැනක තියෙනවා මෛත්‍රී භාවනාව සමාධිය අවුරුදු 7ක් වඩලා 36 වතාවක් සක්‍ර දෙවිය වුණා කියලා කියනවා. ප්‍රාදේශීය මනුස්ස ලෝකයේ ඇවිල්ලා ප්‍රාදේශීය රජවරු වෙච්ච ගාන කියන්න බෑ කියලා. සංවට්ට විවට්ට කල්පවල බ්‍රහ්ම ලෝකෙ උපදිනා කියලා. දැන් තේරුණා නේද? ඒකේ ධාන මට්ටමට ආපුවම ඒක විපාක දෙන්නේ වෙනම ලෝකයක. ඒ ධාන වලින් පල්ලෙහා රැස්න පුණ්‍යස්කන්ධයේ භාවනාවේ විපාක දෙන්නේ වෙනම ලෝකයක. ඒක මනුස්ස ලෝකවල, දෙවිය ලෝකවල විපාක දෙනවා. අවශේෂ වූ පුණකුත් රැස් වෙනවා. ධාන මට්ටමට ගියොත් ඒවට කියන ආනින්ජාවි සංස්කාර. එතකොට ඒකේ උපදිනවා බ්‍රහ්ම ලෝක. එතකොට ඒකේ රූප භවය, අරූප භවය. දැන් අපි කියමු මොකද කාම භවය. ඊට පස්සේ තියෙනවා රූප භවය, අරූප භවය. රූප භවය කියලා කියන බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූප භවයේ තියෙන බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. දැන් අපි ධම්සප්පවතුන් සූත්‍රයේදී ওই බ්‍රහ්ම ලෝක ටික තියෙනවා. මොනවද තියෙන්නේ? බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, සුබකින්න, වේහප්පල, අප්පමානාභ, ඊට පස්සේ අවිහ, අතප්පේ, සුදස්ස, සුදස්සී, අකනිටා මේ ඔන්න ඔය බ්‍රහ්ම ලෝක ගොඩාක් තියෙනවා. ඒවට කියනවා රූපාවචර බ්‍රහ්ම ලෝක. එතකොට මේ භාවනා කරලා පළවෙනි ධාන, දෙවෙනි ධාන, තුන්වෙනි ධාන, හතරවෙනි ධාන ආදී උපදවගත්තොත් මේ ලෝකවල උපදිනවා. අනාගාමී වුණොත් අර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපදිනවා. කියනවා පළවෙනි ධානයට උපදිනවා මහා බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම. ධානය බලවත් නැහැ. ඒ නිසා බ්‍රහ්ම පාරිසජ්ජය පළවෙනි ධානය තමයි, හැබැයි බලවත් නැහැ. ඒ නිසා බ්‍රහ්ම පාරිසජ්ජය උපදිනවා. බ්‍රහ්ම පාරිසජ්ජය ඉපදුනහම එතකොට කල්පේ 3න් එකයි තියෙන්නේ ආයුෂ. බ්‍රහ්ම පුරෝහිතේ උපදිනවා. ඊට පස්සේ ඒ පළවෙනි ධානය පොදවගෙන ඒ ධානය බලවත් නැහැ. එතකොට කල්පයෙන් 3න් 2ක් තියෙනවා. ඊළඟට මහා බ්‍රහ්ම ලෝකේ උපදිනවා. මහා බ්‍රහ්ම ලෝකේ කල්පයක් ආයුෂ තියෙනවා. එතකොට ඒ තියෙන්නේ පළවෙනි ධානයමයි බලවත් වෙලා. එතකොට මේ ලෝක තුනටම යන්න පළවෙනි ධානය. ඊළඟ ලෝක වලට දෙවෙනි ධානය, තුන්වෙනි ධානය ඕම තියෙන්නේ උඩට.
ඒක තමයි රූප ලෝකේ. එතකොට භාවනා කරලා ඒකේ උපදින්නත් පුළුවන්. තව මේ රූප ධානය ඉක්මවා ගියපුවාම ධාන වර්ගයක් තියෙනවා අරූප ධාන කියලා. ඒ කියන්නේ අපි කියන්නේ පංච අභිඥා අෂ්ට සමාපatti කියලා කියනව නේද? එතකොට සමාපatti වලට පළවෙනි ධාන, දෙවෙනි ධාන, තුන්වෙනි ධාන, හතරවෙනි ධාන ඊට පස්සේ තියෙන අරූප ධාන හතරක්. ඒකයි 8යි. අරූප ධාන වල ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා නා සංඥා. මේ ධාන ඉක්මවල ගිහිල්ලා තව දුරටත් භාවනාව දියුණු කරගත්තාම අරූප ධාන ඇති වෙනවා. ඒ අරූප ධාන ඇති වුණාම පළවෙනි බ්‍රහ්ම ලෝකේ කල්ප 20000ක් තියෙනවා ආයුෂ. ඒ කොච්චරක් තියෙනවද? කල්ප 20000ක් තියෙනවා. මාර්ග ඵලයක් ලැබලා එහෙ ගියොත් ආයේ එන්නේ නැත. ආයේ ඉන්නේ. ඊට පස්සේ දෙවනි ධාන මේ ඒතන ආකාසානං ඡායතන සමාධිය වඩන්නේ. විඥානං ඡායතන සමාධියන විඥානං ඡායතන වෙනවා. ආකින්චඤ්ඤායතන සමාධිය පුදුන ආකින්චඤ්ඤායතන ලෝභය. නේව සංඥා නා සංඥායතන කියන සමාධිය පුදුන මේ භාවනා කරලා එතෙන් ගිහම මේ ලෝකෙ උපදිනවා. ඒතර කල්ප 20000යි, කල්ප 40000යි, කල්ප 60000යි, කල්ප 84000. කල්ප වලින් ඒකේ තියෙන්නේ ආයුෂ. කල්ප සුළුපටු ඒවා නෙමෙයි. මේ කල්ප කවදා ඉවර වෙනවද කියලා දන්නේ නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ දැන් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට උන්වහන්සේ එක තැනක වඩිනවා. වැඩියට පස්සේ සුද්ධාවාස අවිහ මේ අතප්ප සුදස්ස සුදස්සී අකනිටාව කියන මේ බ්‍රහ්ම ලෝක වල දෙවිවරු කියනවා මේ මෙහෙම කතාවක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි විපස්සී බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මොකද්ද කියන්නේ? එතකොට ඒ අය කොයි කාලේ කට්ටියද? කල්ප 91කටත් කලින් කට්ටියක් තමයි මේ ඉන්නේ. ඒ කියනවා අපි විපස්සී බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ. තව ඉවර නෑ. සමහරව කියන අපි සිකී බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට මේ අපේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ කට්ටිය නෙමෙයි ඉන්නේ. ඊට පස්සේ සමහර අය කියනවා අපි වෙස්සපු බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි කකුසන්ත බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා ඒ දීර්ඝ කාලයක්. එතකොට මේ අපේ බුදුරජාන් වහන්සේ පහළ වෙලා ජීවමානව ඉද්දිම දැන් කල්ප 91කට කලින් ඉපදිච්ච කෙනෙක් ඒ ලෝකේ ඉන්නවා. තව කොච්චර ඉන්නද? දීර්ඝායස තියෙනවා. ඒවා ලැබෙන්නේ මොනව කරපුවම? භාවනා පුරුදු කරලා කරන්න ඕන.